ජීවිතේ මම බලාපොරොත්තු වුණ හැම යහපත් දෙයක්ම නැති වෙලා විනාශ වෙලා ගියපු හැටි දන්නේ මායි මගේ හිතයි විතරයි. යාළුවෝ බොක්ක හසිනි දැක්ක කල්බා. තඩි හසිනි කොයිද? අම්මලා සීයෝ බයිනේ. වෙනස් වෙලා මහත් වෙලා මෙයා. මේක ඉතින් එදත් එහෙම තමයිනේ හිටියේ. කොහමද ඉතින්? කොහොමද ඉතින් අපි තමයි ආන්න ඕන. නම්බරයක්වත් නෑ දැන් මේ හුදකින්නත් නෑ. ගොඩ කාලේ නම්බරේ දෙන්න ඕ අපි යන්න ඕන. ඉතින් පාරක් වෙලා තියෙන්නේ. ගහලා දෙන්න. මේ මන්ද දැන් ඉතින්. ඔයාලා යන්න දාන්නේ. මේ මාරේ. මේ බලහන් අඩ තූගෝලගේ වෙන්නන්නේ තලි බෝලේ කියලා. බලහන් ඉතින් අපි කියන්නේ ඇත්තනේ බොරු නෙවෙයිනේ. කවුද බොරු කිව්වේ? අපි එහෙම කිව්වේ. අපි කිව්වේ. හරි. දැන් අපි යනවා. කවදාවත් මගේ කියන යාළුවෙක් ඉතුරුනේ නෑ මට. ඔව් මං ආදරේ කළා. ඒත් එතෙන්දිත් මං පරාදයි. මට මේ ෆිල්ම් වල වැඩ බලන්නයි ඔයාගෙන බලන්නේ දෙකක් කරන්න බෑ. ඔයාලට තේරෙන්නේ නැද්ද මං කොච්චර ස්ට්‍රෙස් එකකද ඉන්නේ කියලා? අපි ගැන කතා කරන හැම වෙලාවකදීම ඔයාගේ උත්තරේ බෑ විතරයි. හැබැයි හැම දෙයක්ම අවසානයේ මට ඉතුරු වුණ එකම එක්කෙනෙක් ඉන්නවා. හරි අම්මේ. මම පාටිකකින් ගෙදර එනවා. උණුහුම මතම දිදී ඒ ගීතලේ මිදී මේ තව දුක් කන්න